වෙලා නෙවෙයි දෙයියෝ. මම මේ කොර වෙලා ඉන්නේ. ඒ මොකටද? මන් දිව්‍ය ලෝකෙක ඉන්නද නැත්නම් ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැදලා කියලා දෙයියෝ. අපේ ලෝකේ මොකද බං ලොන් හැරිලා හොට බිම යනිච්ච නාකි නැති යමතිවරු ඉන්නේ ඈ අපේ උන් කලට වේලාවට ගරු සරුව විශ්‍රාම ගිහින් ගිමන් ගත වෙන්න මම මේ ඉන්නේ බොලයි ලෝ දෙයියන් පගියා යකෝ මමනේ දෙයියා මම බල්ලා ඉතින් දෙයියෝ මම මෙච්චර කල් පුදු පූජා කරලා කන්න ලව් කරන ඔබ වහන්සේ කවදාවත් වැඩලා නැහැ නේ දෙයියෝ. මොකෝ මේ හදිස්සියේ බලන් ඉන්නම බැරි තැන පොට හොඳ වයින් දෙකක් කියලා යන්න ආවි. අර මොකෝ දෙයියෝ? අර මොකෝ කියන්නේ බං කන්න ලව් කරනකොට පොඩ්ඩක් හිතලා බලලා කන්න ලව් කරහල්ලකෝ. නේ හැම එකා වෙනුවම මෙතන බිම පෙරලි හඳුනා ගහන්න. අපිටත් ඕක කොච්චරවත් හොයලා බල ඉන්න වෙලාවක් නැහැනේ. ඈ කී දෙනෙක් කියලාද? ඉල්ලුවද දුන්නා. ඉල්ලන උඹලා දැනගන්න ඕන කවුරු වෙනුවෙන්ද ඉල්ලන්නේ. මොකටද ඉල්ලන්නේ? මොනවද ඉල්ලන්නේ කියලා තේරුම් කරගෙන ඉල්ලන්නේ. සාධාරණයි නම් බොක්කෙම ඉල්ලුවට කමන්නේ නැත්තම් පොඩ්ඩක් නිකන් ගෑවිලා යන්න ලාවට ඉල්ලුවා නම් ඉවරයිනේ. එතකොට අපි දන්නවනේ උඹ මේ ඇපෙන් ගැලවෙන්නේ කන්න ලව් කරන්නේ කියලා. මම යතින් වැරද්දක් මොනවද දෙයියෝ? උනාදත් අහන්නේ දැන් අර නාකි යමතියා ආයිසරයක් පාර්ලිමේන්තුව යවන්න කියලා උඹ මොකටද මෙතන මොනර පිළ හපාගෙන වැළලෙන්න හැදුවේ? දැන් හතර පස්සරයක්ම යවුවනේ නේ. ඒ යවුවයි කියලා ඌ උඹලට කරපු දෙයක් නෑනේ. යන සැරේට ඌටම කරගත්ත මිස ඈ නෑ දෙයියෝ. රටනගා සිටවන්න ඕනේ. එතකොට ඌ කලින් ගිහිල්ලා බම්බු ගහලා රටනගා සිටවන්න තියා ඌට නැගිටලා ඉන්නම දෙපැත්තට දෙන්නෙක් ඕන. ඉතින් කොහෙද ඌ රටනගා සිටවන්නේ? බං සුළු ආසින් ඔබලා රට ගැන හිතලා හරියට කල්පනා කරලා කදිරේ යහුවනම් මේ දෙයියෝ වෙච්ච අපිට උනත් ඔබලා ඔච්චර පදිරි වෙන්න ඕනේ නෑනේ බං. නේ? ඒ කිව්වේ දෙයියෝ. ඒ කිව්වේ වාහේ දැන් උඹලට තියෙන ලොකුම බලපුලුවන් කාරකම මොකද්ද? පාරට බහින එක තමයි ඉතින්. ලබ්බ ඔය කිව්වේ කනප්පනුව හරියටම බං කතිරේ කතිරේ තමයි උඹලට තියෙන ලොකුම බලපුලුවන් කාරකම. ඕක හරියට නොගහුවාම තමයි පාරට බහින්නේ පාරට වැටෙන්නයි වෙන්නේ. ගොන්නු වගේ කොහෙවත් ඉන්නේ උන් ටිකකට කතිර ගහලා සැප ගන්න යවලා ඊට පස්සේ එනවා අපිට දුක කියන්නේ. මම මේ දීපංකරේ ගොඩ දාලා උඹලට සැපක් දෙන්න පුළුවන් යම් ටිකක් ඕකට යවහල්ල. අපිටම නහයෙන් අඬන්නේ. කොන් හැත්. අනිත් එක දැන් මූට මෙතෙන්ට එන්න මොකටද ඔය ආකාර රස්සාව? හරිනම් බං උන් මෙතෙන්ට එනකොට අපි එබැයි ආරස්සාව තර කරගන්න. ඕක මෙතන තියෙන මොන හරි අත ගාගෙන යයි කියන බය. හොර හැත්. අමාත්‍යා ඔය හිටපු යමතියෙක් තමයි සුපිරි බඩු කෑල්ලක් ඇවිත් ඉන්නේ. ඉතින් අහපන්කෝ කාරණා. අමාත්‍යා මාත්‍ර මොකද ගන්න කාරණාව? අපේ මේ ඇමතිතුමා මේ පාරක් පාර්ලිමේන්තුවට ඉල්ලනවා. අපි මේ බාරයක් වෙන්නයි කියලා. ඒක ගණන් ගන්න එපා. ඔය පාර්ලිමේන්තුවේ කවුරු හරි කතාවක් පවත්වනවා හීනෙන් දකින්න වෙන්නේ. නිදිද? ඒ වාහනේට ගහුවා. ඒ වාහනේට ගහනව නෙමෙයි. ඒ ගහන්නේ අප්පුඩි. අප්පුඩි ගහන්නේ මෙහෙමනේ. පාර්ලිමේන්තුව අප්පුඩි ගහන්නේ ඔහොමනේ. අර මේසෙටනේ ගහන්නේ. එහෙනම් පාර්ලිමේන්තුවේ කවුරු රට ගැන හොඳ කතාවක් කරන දේ වෙච්ච අප්පුඩි ගහන්නේ නේ. ඒවට ඔහොම දඟලන්නේ නැහැ. මගේ හිතේ ඔය කැන්සල් වෙච්ච වාහන පර්මිට් එක හීනෙන් ආයෙත් ලැබිලා වෙන්නේ නැති. හරි වැඩි කරමු. මල්ලි හැමතුම ඇහැරලා ඇතුළට අරන් එමු. සර් ඇතුළට. කට්ටිය එන කාරණාව හිතාගෙන මේ වැඳගමු. සර් වැඳගමු. අනත සම්මත කරනවද කොහෙද? නින්දේ අද දන්නේ පනත. ඔය අතීස්සුවට එයා දන්නෙත් නැහැ. එහෙම දැනගන්න ඕනේ නැහැ. අතීස්සුවම ඇති. තමුන්ගේ පක්ෂේ මොන පනත ගෙනවත් අත උස්සන්න එපා.
එහෙමයි වෙන්නේ නේ. හරි ඒක ගමන්නේ. ඔය අනිත් අතත් උස්සලා ඒකට මේ හේතු කරන්නකෝ. අපි වැඩි කරගෙන යන්න. සාදු ශ්‍රී ලංකාද්වීපයේ බාර මහා ලකාශ්වර දෙවි හාමුදුරනේ මම මේ නඩදනවා වෙනුවෙන් කියා සිටින කන්නලව්ව නම් මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට මේ නඩදරුවා වැඩි මනාපෙන් හෝ නැතිනම් ජාතික රැස්වීම හරි තේරීපත් වී පාර්ලිමේන්තුවේ තව තවත් වැඩියෙන් නිදා ගැනීමට පාර්ලිමේන්තුවේ තව තවත් ඉදිරියට බොහෝ වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ඔබ වහන්සේගේ ආනුභාවයෙන් ලැබේවා. දැන් උඹම කියහම් බලන්න. උඹලා මේ වගේ උන් දියවන්නාවට යවන්නේ මොන බලාපොරොත්තුවකින්ද කියලා? ඈ? බලහන් කොමුන්ට උඹලා ගැන 7-5ක ගාණක්වත් නැහැ නේ බං. නින්දලු 50 සම්මත කරනවා. ඉතින් බං ওই විදියට මුළු දීපංකරේම විකුණන්න කියලා 50ක් ගෙනාවත් ඔකුන් අත උස්සනවනේ. නින්දේ. ඈ? යකෝ බැලුවොත් නැත්තම් නිදා ගන්නව. ඇහැරලා හිටියොත් හොරකම් කරනවා. ඒ වුණාට දෙයියෝ ඔහොම හිටියට චන්දිරන ප්‍රදේශයට සෑහෙන වැඩ උඩසක් කරලා තින්නේ ඒක. අනේ මන් දන්නේ නැහැ උඹලා මුංගේ කෙරුවම කවද තේරුම් ගන්නද කියලා. මං ඡන්දයක් ලං වුණාම මුං ගමට ඇවිල්ලා උඹලට සීනි මුරුක්කු ටිකක් බෙදනවා. උඹලා දූවල ගිහිල්ලා කතිර ගහනවා. ඊට පස්සේ ඉතින් මුං මහතැන්ටම ගිහිල්ලා මහ පරිමාණයෙන් දීපංකරයටම කැලිනවා. හොඳට හොයලා බලහල්ලකෝ ඒ ගමට කරයි කියන කැලෙත් මුං කොච්චර ගැහිල්ලක් ගහලාද කියලා. ඒවනම් ඉතින් අපිත් දන්නව නෙවෙයි දෙයියෝ. මං දන්නව නම් ඉතින් එකම වැරද්ද දිගින් දිගටම කරන්නේ. සැරයක් දෙකක් බලලා ගෙදර නැමැත්තුව නම් ඉවරයි. එහෙමත් කරා දෙයියෝ. කොහෙද? අර ජාතික ලැයිස්තුවෙන්ද මොකක්ද එකකින් එනවනේ පාර. අන්න ඒ කුප්ප වැඩේ කරන්නේ උන්ගේ පක්ෂකටවත් ඡන්දෙ දෙන්න හොඳ නෑ උඹලා හරියට. මම මිනිස්සු එපා කියන්නේ එපා නිසානේ බා. ඕන්නම් කතිර ගහලා උතෙන්ට යවන්නමද? මිනිස්සුන්ගේ ඒ ඡන්ද අයිතියවත් තුට්ටුවකට මායින් නොකරනේ උන් රටක් ගැන මායින් කරයිද බා? නැද ඉවර ගමට රටට වැඩක් කරලා ටිකක් හොරගම් කරත් කවන්නේ නැහැ කියලා හිතන මිනිස්සුත් ඉන්නවනේ දෙයියෝ. අන්න එහෙම හිතන උන්ට නම් පස්සේ කන්න බොන්න නැතුව ගියාම මෙතන ඇවිල්ලා පූජා වට්ටි උස්සගෙන මට කංකෙදිරි ගන්න එපා කියපන්. හොඳේ? උඹත් එන්න එපා කන්න ලව් කරන්න ඔබට බලාගෙන මොන පිළ පටේ